අයිබෝන් කියලා අදත් ඔයාලාව ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තර්කන රාමු ආශ්‍රිත ගැටලුවක්. ඉතින් ඔයාලා කලින් වීඩියෝ බලුවා නැත්නම් ඒවත් බලන්න. හොඳයි අපි බලමු අද ගාන මොකක්ද කියලා. හරි. මේ ගාන දීලා දිනවා කළු නිලු සුදු රතු යන මිතුරන් සිව් දෙනා. මෙතන මිතුරන් 4 දෙනෙක් ඉන්නවා. සුරතල් බල්ලන් 3 දෙනෙකුද බල්ලුන් 3 දෙනෙකුද හාවුන් 2 දෙනෙකුද ඇතිකල මෙන්න මේ 4 දෙනා බල්ලු 3 දෙනයි බල්ලුන් 3 දෙනයි හාවුන් 2 දෙනයි ඇතිකලලා තියෙනවා. එක් අයෙකු ඇතිකලේ සතුන් දෙවර්ගයකින් 2 දෙනෙකු බැගින්න. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ඇතිකලලා තියෙන්නේ සත්තු දෙවර්ගයයි. ඒ කියන්නේ එකම වර්ගෙන්නේ වර්ග දෙකකින් දෙකක්. සත්තු දෙවර්ගයක්. එම සුරතල් සතුන්ට නම් තැබීමේදී තම මිතුරන් දෙදෙනෙකුගේ නම් තැබිය. සාමාන්‍ය අපිත් කරන්නේ අපි යාළුවන්ගේ නම් වලින් අපේ සතුන්ට නම් තියන්නේ. ඒ වගේ මේ කට්ටියත් කරලා තින්නේ මෙයාලගේ යාළුවන්ගේ නම් වලින් තමයි මෙයාලා සතුන්ට නම් තියලා තින්නේ. ඒ කියන්නේ යාළුවෝ දෙන්නෙක්ගේ නම් වලින් තමයි මෙතන තියලා තින්නේ. ඒ කියන්නේ එකම හිතන්නකො බල්ලෙකුයි බල්ලෙකුට බල්ලට කියනවා කළුව කියලා බල්ලටත් කියනවා කළුව කියලා. එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට මෙයාලා කරලා තින්නේ බල්ලට එක බල්ලෙට්ට යාළුවෙකුගේ නමක් දීලා ඒ වගේම බලලෙට්ට අපි කියන්නේ පූසෙක් කියලා පූසෙක්ට නම් වෙන නමක් දීලා තින්නේ. ඒ විදිහට තමයි මේ කට්ටිය නම් කරලා තින්නේ. එවිට සෑම මිතුරකයගේම නම දෙවර්ගයක සතුන් දෙදෙනෙකු හට ලැබුණි. හරි. එතකොට මෙයාලා කියන විදිහට එක වර්ගයේ සතෙක්ට මිතුරෙක්ගේ නමක් ආවනම් ඒ මිතුරගේ නම අහපව වෙන්නේ වෙන වර්ගයේ සතෙක්ට. මිතුරෙකුගේ නම දෙවර්ගයේ සතුන් දෙදෙනෙකු හට ලැබේ. ඒ කියන්නේ එක මිතුරෙක්ගේ නම සත්තු වර්ග දෙකකට ලැබෙනවා. හරිනේ. ඔයාලා මේ ගාන අහපුව තනියම කියවලා තේරුම් ගන්න. හරි. ඊට පස්සේ අපිට දීලා තිනවා කළුගේ සතෙකුට රතු යන නම නොතිබිනි. කළුගේ සතෙක්ට රතු කියලා නම තිබිලා නැහැ. සුදුගේ සතෙකුට කළු යන නම නොතිබිනි. සුදුගේ සතෙක්ට කළු කියලා නම තිබිලා නැහැ. බලලෙකුට කළු යන නම නොතිබිනි. බලලෙක්ට නම් කළු නම තිබිලා නැහැ. බල්ලෙකුට රතු යන නම නොතිබිනි. බල්ලෙක්ට රතු කියලා තිබිලත් නැහැ. නිලුවට බල්ලෙක් සිටියේ නැත. හරි. නිලුවට බල්ලෙක් සිටියේ නැත. ඊට පස්සේ අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි කළුවට සිටියේ කවර වර්ගයේ සතුන්ද? නිලුගේ සතුන්ගේ නම් මොනවාද? හාවුන් දෙදෙනා සිටියේ කාටද? සුදුගේ සතුන් දෙදෙනාගේ නම් මොනවාද? රතුවට සිටියේ කවර වර්ගයේ සතුන්ද? සුදු යන නම් තිබුණේ කුමන සතුන්ටද? මෙන්න මේ ප්‍රශ්න ටික තමයි අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි ගාන හොඳට කියවලා අපි උත්තර ටික දෙන්න තමයි තියෙන්නේ. හරි. ඔයාලා පුංචි වෙලාවක් අරගෙන මේ ගාන හදන්න try කරන්න. එහෙම try කළා ඔයාලට හදාගන්න බැයි නම් විතරක් මේ වීඩියෝ එක බලන්න. හරි. අමතක කරපුවා උත්තර ටික හරියට තියලා බලාගන්න. හරි. දැන් ඔයාලා පොඩි වෙලාවක් අරගෙන මේ ගාන හදන්න. හරි. දැන් අපි බලමු මේ ගාන හදන්න කොහොමද කියලා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ අපේ වගුවක් ගහ ගන්න ඕනේ මේ මිතුරන් 4 දෙනා. කළු, නිලු, සුදු, රතු යන මිතුරන් 4 දෙනා. පල්ලයටත් බල්ලුන්, හාවුන් අපි ටේබල් එකට දාගමු. මෙන්න මේ ආකාරයට මම ටේබල් එක ගහනවා. එතකොට කළු, නිලු, සුදු, රතු මේ විදිහට මම දාගන්නවා. ඊට පස්සේ බලලුන් ඒ වගේම හාවුන් මේ විදිහට අපි නම් කරගන්නවා. දැන් හිතන්නකො මෙතන කියලා තිනවා කළුගේ සතුන්ට නම දෙන්නේ යාළුවන්ගේ නම් වලින්. හරිනේ. එතකොට කළුගේ මෙන්න මේ බල්ලට දෙන්න පුළුවන් නම් මොනවාද? නිලු කියලා දෙන්න පුළුවන්. කළු දෙන්නේ නැහැ මොකද එයා තමන්ගේ නම තමන්ගේ සතාට දෙන්නේ නැහනේ. ඒතර කළු කියලා එන්න විදිහක් නැහැ. ඒතර බල්ලට එන්න පුළුවන් නිලු කියලා. ඒ වගේම සුදු කියලා දෙන්නත් පුළුවන්. ඒ වගේම රතු කියලා දෙන්නත් පුළුවන්. හරිනේ. මේ විදිහටම මේ කළුගේ
බල්ලුන්ටත් නම් වෙන්න පුළුවන් නිලු, සුදු, රතු කියලා. ඒ වගේම හාවුන්ටත් වෙන්න පුළුවන් නිලු, සුදු, රතු කියලා. පැහැදිලිනේ? මොනවා ප්‍රශ්නක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ දැන් නිලුගේ ඉන්න සත්තුන්ට කොහොමද නම් වෙන්නේ? නිලු කියලා එන්නේ නැහැ. හැබැයි කළු කියලා දෙන්න පුළුවන්. ඒ වගේම සුදු කියලා නම එන්නත් පුළුවන්. මිතුරෙක්නේ. එතකොට රතු කියලා නම එන්නත් පුළුවන්. මෙන්න මේ විදිහටම තමයි බල්ලුන්ට තාවුන්ට නම් දෙන්න පුළුවන්. කළු කියලා දෙන්න පුළුවන්, සුදු කියලා දෙන්න පුළුවන්, රතු කියලා දෙන්න පුළුවන්. ඒ වගේම කළු, සුදු, රතු. හරි. සුදුගේ සතෙක් ගත්තා. සුදුගේ රතෙක් නම් කළු කියලා දෙන්න පුළුවන්. නිලු කියලා දෙන්න පුළුවන්. අයත් රතු කියලා දෙන්න පුළුවන්. මේ ආකාරයට අපිට ඉතුරු බල්ලුන් සහ ආවුනුත් පුරව ගන්න පුළුවන්. හරිනේ පැහැදිලිනේ. ඊට පස්සේ රතු ගත්තොත් රතුට දෙන්න පුළුවන් කළු කියලා දෙන්න පුළුවන්, නිලු කියලා දෙන්න පුළුවන්, සුදු කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ රතුගේ සතෙක්ට කළු වෙන්න පුළුවන්, නිලු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්. හරි. අපි ඒක මේ විදිහට ලියාගමු. හරි. බල්ලුන්ට වගේම බල්ලුන්ටත් දෙන්න පුළුවන් ඒ විදිහටම. හරි. හාවුන්ටත් එහෙමයි. ඔන්න අපි මූලිකව වගෝ පුරව ගත්තා. හරි. එතකොට ඔයා බලන්න මෙන්න පොයින්ට් එක අපි ගත්ත කොහෙන්ද කියලා. හරි බලන්නකෝ. මෙතන කියලා තියෙනවා කළු, නිලු, සුදු, රතු වෙන මිතුරන් සිව් දෙනා සුරතල් බල්ලන් 3 දෙනෙක්. බල්ලෝ කී දෙනෙක් ඉන්නවද මේ කට්ටිය ගා? බල්ලෝ නම් 3ක් ඉන්නවා. බල්ලුන් 3 දෙනෙක්ද? හාවුන් 2 දෙනෙක්ද? ඇතිකල එක් අයෙකු ඇතිකලේ සතුන් දෙවර්ගයකින් දෙදෙනෙකු බැගින්නේ. එම සුරතල් සතුන්ට නම් තැබීමේදී තම මිතුරන් දෙදෙනෙකුගේ නම් තැබීය. ඔයාලා ගාන හොඳට කියවනම් මේක ඉක්මනට ඔලුවට යන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එක. හරි. එවිට සෑම මිතුරගේම නම දෙවර්ගයක සතුන් දෙදෙනෙකු හට ලැබිනි. හරිනේ. එතකොට දැන් අපි මෙන්න මේ විදිහට ටේබල් එක නම් කරගෙන අපි දන්න ටික මේ විදිහට මාක් කරගත්තා. හරිනේ. ඊට පස්සේ කියනවා මේ දීලා තියෙන ටික බලමුකෝ. කළුගේ සතෙකුට රතු යන නම නොතිබුණි. කළු ඉන්නේ මෙන්න මෙයා. කළුගේ සතෙන් නම් රතු කියලා තියෙන්න ඉතියක් නැහැ. එතකොට මෙන්න මේ රතු කියන එක අපි අයින් කරමු. මෙතනත් රතු කියන එක අයින් කරමු. මොකද කළුගේ සතෙක් නම් රතු කියලා නම තියෙන්න බෑ. පැහැදිලිනේ. ඊට පස්සේ සුදුගේ සතෙකුට කළු යන නම නොතිබුණි. සුදුගේ සතෙක් නම් එයාට කළු කියලා නම තියෙන්න විදියක් නැහැ. නේ. එතකොට සුදුගේ සතෙක්ට කළු කියලා තියෙන්න විදියක් නැහැ. එතකොට මෙන්න මේ ටික අයින් කරන්න පුළුවන්. කළු තියෙන විදියක් නැහැනේ. සුදුගේ සතෙක්ට කළු තියෙන්න බෑනේ. හරි. ඊට පස්සේ කියනවා බලලෙකුට කළු යන නම නොතිබුණි. මේ ඉන්න බලලු ටික බලලෙට කළු කියලා නම් නම තියෙන විදියක් නැහැ. එහෙනම් අපිට මෙතන කළු කියන එක අයින් කරන්න පුළුවන්. මේ බල්ලටත් කළු කියලා එන එක අපිට අයින් කරන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා බල්ලෙකුට රතු යන නම නොතිබුණි. බල්ලෙට රතු කියලා නම තිබෙන්නේ නැහැ. මෙතන රතු කොහොමවත් අයින් කරලානේ. බල්ලෙට රතු නැහැ. බල්ලෙට රතු නැහැ. පැහැදිලිනේ. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන සුදුගේ ඉන්න පුළුවන් සතෙක් තමයි ඊට කලින් අපි කරන්න ඕනේ අපි මෙතන පොයින්ට් එක විතරනේ ගත්තේ. ඊට පස්සේ කියන නිලූට බල්ලෙක් සිටියේ නැත. නිලූට බල්ලෙක් සිටියේ නැහැ. නිලූට බල්ලෙක් නැත්තම් මෙන්න මේ ටික අයින් කරන්න පුළුවන්. පැහැදිලිනේ. නිලූට බල්ලෙක් හිටියේ නැහනේ. මෙතනින් කියනවනේ. හරි. එතකොට දැන් අපිට ඔයාලට පේනවා ඇති අපේ ගැටලුවේ බල්ලෝ කී දෙනෙක් ඉන්නවද? බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් කළුවට බල්ලෙක් ඉන්න ඕනේ, සුදුවට බල්ලෙක් ඉන්න ඕනේ, රතුවට බල්ලෙක් ඉන්න ඕනේ. හරිද? ඒ වගේම දැන් ඔයාලට පේන සුදුගේ ඉස්සරහින් බැලුවොත් සුදුට බල්ලෙක් ඉන්න ඕනේ. හැබැයි කළුව කියලා නම දාන්නත් බෑ, රතු කියලා නම දාන්නත් බෑ. එහෙනම් බල්ලට දාන්න පුළුවන් නම නිලු. නිලු කියලා නම දාන්න පුළුවන්. පැහැදිලිනේ.
නිලු කියලා නම දාන්න පුළුවන්. එතකොට මේත් එක්කම නිලු කියලා අපි කාට හරි නමක් දුන්නා නම් බල්ලෙක්ට නිලු කියලා නම දුන්නා නම් දැන් බලන්නකො එම සුරතල් සතුන් නම් තැබීමේදී තම මිතුරන් දෙදෙනෙකුගේ නම් තැබිය එවිට සෑම මිතුරෙකුගේම නම දෙවර්ගයක සතුන් දෙදෙනෙකුට ලැබේ. හරි. එතකොට සෑම මිතුරේ නම දෙවර්ගයක සතුන් දෙදෙනෙකුට තමයි දීලා තියෙන්නේ. එතකොට බලන්න දැන් බලන්න සෑම මිතුරගේ නා දෙවර්ගයේ සතුන් දෙදෙනෙකුට තමයි දීලා තියෙන්නේ. එහෙනම් නිලු කියලා බල්ලෙක් ඉන්නවනම් අහපව නිලු කියලා බල්ලෙක් ඉන්න විදියක් නැහැ. නිලු කියලා බලලුන් හරි හාවුන් හරි තමයි ඉන්න ඕනේ. එතකොට මෙතන මේ නිලු කියන කෑල්ල අපිට අයින් කරන්න පුළුවන්. මෙතන නැහැනේ නිලු කියලා. තියෙනවා. මෙතන තියෙන නිලු කියලා මේක අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් ඔයාලට පේනවා ඇති බල්ලෝ තුන් දෙනානේ. එතකොට කළුවට බල්ලෙක් ඉන්න ඕනේ. නිලුවට විතරයිනේ බල්ලෝ නැත්තේ. එතකොට කළුගේ බල්ලට දෙන්න පුළුවන් එකම නම මොකද්ද? සුදු කියලා. එහෙම නේද? මං හරි නේද? එතකොට සුදු කියලා බල්ලෙක් ඉන්නනම් අහපව සුදු කියලා බල්ලෙක් ඉන්න බෑ. එහෙනම් මම මේක අයින් කරනවා. පැහැදිලිනේ? එතකොට මොකද වෙන්නේ? එතකොට බලන්න සුදු කියලා බල්ලෙක් ඉන්න පුළුවන් මෙතන. නිලු කියලා බල්ලෙක් ඉන්න පුළුවන්. එතකොට බල්ලෙක් ඉන්න පුළුවන් එකම එක මෙතන රතුවට ඉන්න පුළුවන් කළු කියලා. එහෙනම් අපි බල්ලෝ තුන් දෙනාගේ වැඩේ හරි. හරිද? එතකොට දැන් අපිට තව දෙයක් බලන්න පුළුවන්. කළුට දැන් බලන්න කළුට සුදු කියලා බල්ලෙක් ඉන්නවා. කළුට සුදු කියලා බල්ලෙක් ඉන්නවනම් අනිත් සතුන්ට සුදු කියලා නම එන්න බෑ. මොකද මෙතන කියනවා මිතුරන් දෙදෙනෙකුගේ නම් තමයි දීලා තියෙන්නේ. හරිද? එනම් බල්ලෙක් ඉන්න සුදු කියලා එනම් බලලෙක් ඉන්න බෑ සුදු කියලා. ඒ වගේම සුදු කියලා හාවුන් ඉන්න විදියකුත් නැහැ. පැහැදිලිනේ? එතකොට සුදු ගත්තා සුදුට බල්ලෙක් ඉන්නවා නිලු කියලා. එහෙනම් නිලු කියලා ආව බලලුන් ඉන්න විදියක් නැහැ. නිලු කියලා හාවුන් ඉන්න විදියකුත් නැහැ. හරි. මේකට ගියාම රතුවට කළු කියලා බල්ලෙක් ඉන්නවනම් ආපහු කළු කියලා බල්ලෙක් ඉන්න විදියක් නැහැ. ඒ වගේම කළු කියලා හාවෙක් ඉන්න විදියකුත් නැහැ. පැහැදිලිනේ? එතකොට දැන් බලන්න අපිට මෙතන නිලු ඉන්නවා මෙතන නිලු ඉන්නවා. ඒත් අපි දන්නේ හාවෙක්ද බල්ලෙක්ද කළුට ඉන්නේ කියලා. මෙතනත් එවනේ රතු සුදු තියෙනවා. මෙතනත් එහෙමයි. කළු සුදු රතු ඔක්කොම තියෙනවා. හරි මෙතන රතු තියෙනවා මෙතන රතු තියෙනවා නිලු සුදු මේ විදිහට තියෙනවා. අපිට පැහැදිලිව උත්තරයක් ගන්න බෑ. හරි දැන් අපි බලමු. දැන් අපිට එක පාටකින් සුදු පාටින් සුදු කියලා සත්තු වර්ග දෙකක් ඉන්න ඕනේ. එහෙම නේද? මෙතන කියන එක අයෙකු ඇතිකලේ සතුන් දෙවර්ගයකින් දෙදෙනෙකු බැගින්නේ. හරිද? එතකොට මේ ගානේ කියලා තියෙන විදිහට සුදුලා කියලා නම් දෙකක් තියෙනවා. සත්තු දෙන්නෙක්ට. හරි වර්ග දෙකකට.
ඒතර සුදු බැලුවොත් සුදු කියලා අපිට මේ තැන් ගොඩක තියෙන සුදු කියලා එකින්ද අපි එකෙන් අපිට මුකුත් ප්‍රයෝජනයක් නැහැ. ඊට පස්සේ නිලු ගත්තා. නිලු මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. අපිට වැදගත් වෙන්නේ නැහැ ඇත්තට අපිට අලුත් දෙයක් හොයාගන්න විදියක් නැහැ. එතකොට අපි කළු කියලා ගත්තොත් කළුල අහපව තියෙන්නේ මෙතන තියෙනවද නැහැ. මෙතනත් නැහැ. මෙතනත් නැහැ, මෙතනත් නැහැ. මෙතනත් නැහැ. හැබැයි මේ පේලේ තියෙනවා. මෙතනත් නැහැ, මෙතනත් නැහැ. එහෙනම් ඔයාලට පේනවා ඇති කළු කියලා තියෙන එකම තැන මොකද්ද? අහපව ගන්න පුළුවන්. මේ තියෙන්නේ. මෙතන විතරයි කළුලා තව කළු කෙනෙක් එන්නේ. එහෙනම් කළු කියලා හාවෙක් ඉන්න පුළුවන්. කළු කියලා බල්ලෙක් ඉන්නවා, ඒ වගේම කළු කියලා හාවෙක් ඉන්නවා. ඔන්න ඔච්චරයි කළු පාටෙන් තියෙන්නේ. හරිද? එතකොට කළු කියලා හාවෙක් ඉන්නවනම් අපිට මේ හාවට මේ ටික අදාළ නැහැනේ. අපි මේ ටික අයින් කරගමු. පැහැදිලිනේ? ඊට පස්සේ දැන් අපි බලමු රතුව බලමු. රතු වල මේකේ කොහොමත් නැහැනේ. මෙතන රතු ඉන්නවා, මෙතන රතු ඉන්නවා. මෙතන නැහැ, මෙතන ඉන්නවා. මෙතන නැහැ, සෝරි මෙතන නැහැ. ආපහු මෙතන ඉන්නවා. ඒතර රතු වල කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට දැන් අපි රතු කියලා කොහෙවත් ලකුණු කරලා නැහැනේ මේ පේලියේ. මේකෙත් නෑ මේකෙත් නෑ. හැබැයි රතු වල 3 දෙනෙක් ඉන්නේ. රතු වල 3 දෙනෙක් ඉන්නවා කියන්නේ සත්තු වර්ග දෙකකට රතු ඉන්න ඕනේ. නම තියෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම බලලෙක් ඉන්න ඕනේ රතු කියලා නම දාපු. ඒ වගේම හාවෙක් ඉන්න ඕනේ රතු කියලා නම දාපු. හරිද? එතකොට රතු කියන තැන් 3යි ඉන්නේ. මෙතනට රතු දැම්ම කියන්නකො. මේ රතු අපි ගත්තා. මේ රතු sorry මේ රතු ගත්තාම මෙන්න මේ රතු ගත්තොත් මොකද වෙන්නේ? අහපව සුදුට රතු කියලා සතෙක් ඉන්න විදියක් නැහැ. එහෙනම් මේක ගන්න බෑ. ඒ වගේම බල්ලෙක්ට රතු දුන්න කියලා නම් අහපව රතු කියලා බල්ලෙක් ඉන්න විදියක් නැහැ. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් කමක් නැහැ. තේරුණාද? එහෙනම් අපිට ගන්න වෙන එකම තැන මොකද්ද? අපිට ගන්න වෙන්නේ මෙන්න මෙතන. හරිද? ඒ කියන්නේ රතු කියලා ආවෙක් ඉන්නවා. ආපහු රතු කියලා බල්ලෙක් ඉන්නවා. හරිද? එතකොට අපි දැන් කළු දෙක හරි රතු දෙක හරි. ඊට පස්සේ දැන් හිතන්න අපිට හාවුන් කීයක් ඉන්නවද? අපිට හාවුන් දෙකයි. එහෙනම් ආයෙත් හාවු ඉන්න බෑනේ. එහෙනම් අපිට මේ නිලු කියන එක අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම නිලු මෙතනිනුත් අයින් කරන්න පුළුවන්. සුදු කියන එකත් අයින් කරන්න පුළුවන්. මොකද හාවුන් දෙන්නේ නැහැ. ඒ හාවුන් දෙන්න අපි දැන්ටම තෝරාගෙන ඉවරයි. එහෙම නේද? එතකොට දැන් බලන්නකෝ නිලුට ඉන්නවා බලලෙක් රතු කියලා. ඒ වගේම කළු කියලා හාවෙකුත් ඉන්නවා. එහෙමනම් මේ මෙතන සුදු කියන නම එන්නේ නැහනේ. ඒක අපි අයින් කරමු. හරිද? දැන් බැලුවොත් කළුට බල්ලෙක් ඉන්න සුදු කියලා. ඒ වගේම හාව නම් ඉන්න විදියක් නැහැ. බලලෙක් තමයි ඉන්න වෙන්නේ. ඒ බල්ලට දෙන්න වෙන එකම නම මොකද්ද? නිලු. පැහැදිලිනේ? නිලු කියලා තමයි නම දෙන්නේ. එහෙමනම් නිලු කියලා නම දුන්නොත් මොකද වෙන්නේ? නිලු කියලා නම දුන්නොත් අහපව මේ බල්ලුන්ට නිලු කියලා නම් නමක් එන්න විදියක් නැහැ. හරිද? එතකොට මෙන්න මෙතන ඉන්න බල්ලට රතුට අයිති බලලට මොකද වෙන්නේ? රතු කියන බල්ලට දෙන්න පුළුවන් එකම නම සුදු. හරිනේ. දැන් බලමු අපි සුදු කියලා මෙතන තියෙනවා. මෙතන එකක් තියෙනවා. දෙකයි. නිලු කියලා මෙතන එකයි, මෙතන එකයි, දෙකයි. කළු කියලා එකයි, එකයි දෙකයි. රතු කියලා එක එකයි දෙකයි.
එහෙනම් හරිනේ සත්තුවට 1 2 3 4 5 6 7 8 බල්ලන් 3 දෙනෙක් ඉන්නවා බල්ලුන් 3 දෙනෙක් ඉන්නවා හාවුන් දෙන්නේ මේ ගාන දීලා දින මේ තැන්වල ගන්න පැහැදිලිනේ හරි දැන් අපි බලමු දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා හරි දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට දීලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ටික ගන්න හැටි තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්න තමයි කලුට සිටියේ කවර වර්ගයේ සතුන්ද දැන් අපි හොයාගන්නවා කලුට හිටියේ සතුන් ටික වර්ගනේ අහන්නේ එතකොට මෙතන සුදු කියලා මාක් කරලා තිනවා ඒ කියන්නේ කලුවට බල්ලෙක් ඉඳලා තිනවා ඒ වගේම මෙතන නිදු කියන පාට වෙලා තිනවා ඒ කියන්නේ බල්ලෙක් ඉඳලා තිනවා එහෙනම් උත්තරේ බල්ලෙක් සහ බලලෙක් ඊට පස්සේ අපෙන් අහන ප්‍රශ්න තමයි නිලුගේ සතුන්ගේ නම් මොනවද නිලු කියන එක්කෙනාගේ සතුන්ගේ නම් මොනවද නිලුට හිටියේ බල්ලෙක් සහ බල්ලෙක් සහ හාවෙක් එතකොට යාලා තියෙන නම් තමයි රතු සහ කළු එහෙනම් උත්තරේ රතු සහ කළු හාවුන් දෙදෙනා සිටියේ කාටද හාවුන් ඉඳලා තින්නේ මෙතනනේ හාවුන් දෙන්න ඉඳලා තින්නේ එතකොට මෙතන එක්කෙනෙක් ඉන්නවා නිලුටයි ආපහු සුදුටයි හරි සුදුගේ සතුන් දෙදෙනාගේ නම් මොනවද සුදුගේ සතුන්ගේ නම් මොනවද නිලු සහ රතු රතුට සිටියේ කවර වර්ගයේ සතුන්ද රතුට ඉඳලා තින්නේ ඉතින් බල්ලෙක් සහ බලලෙක් සුදු යන නම් තිබුණේ කුමන සතුන්ටද සුදු කියලා නම් තිබිලා තියෙන්නේ මෙතන මාක් කරලා දෙනවා ඒ කියන්නේ බල්ලෙක්ට තිබිලා තියෙනවා ඒ වගේම බලලෙක්ට තිබිලා තියෙනවා සුදු කියලා එහෙනම් බල්ලෙක් සහ බල්ලෙක් හරි ඉතින් මම හිතනවා මේ ගාන ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ ගණන් හදන්න නැතුව විභාගයට ගිහිල්ලත් වැඩක් නැහැ ඇත්තටම. ඉතින් මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවොත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕන නම් ඔයාලා අපේ channel එක subscribe කරලා තියන්න. තවත් අලුත් වීඩියෝ ගමන් තුරු ඔබට සුබ දවසක්.